Hi guys, welcome back to my YouTube channel. අද ගෙනල්ලා තියෙන්නේ vlog එකක් නෙවෙයි. අද 2025 අවුරුද්දේ අන්තිම දවස. ඉතින් මං හිතුවා 2026 අවුරුද්දට ලෑස්ති වෙන කට්ටියට වැදගත් කියලා හිතන විදිහේ වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. ඉතින් ඒ හින්දා මම හිතුවා 2026 වර්ෂයට විෂන් බෝඩ් එකක් හදන්නේ කොහොමද? සමහර අය ඉන්නවා විෂන් බෝඩ් එකක් හදන්න බලාපොරොත්තුෙන් හිටියත් එයාට හිතා ගන්න බෑ මම මොනවද විෂන් බෝඩ් එකට ඉන්ක්ලූඩ් කරන්න කියලා. ඉතින් ඒ අයට තමයි මේ වීඩියෝ එක. අපි බලමු විෂන් බෝඩ් එකකට මොනවද ඉන්ක්ලූඩ් කරගන්න ඕනි කියලා. පළවෙනියටම මම පෙන්නලා තියෙන්නේ හෙල්ත් ගෝල්ස් ගැන. හෙල්ත් ගෝල්ස් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න ඕනනේ. ඒ සඳහා අපිට ඕනි කරන දේවල් සාමාන්‍යයෙන් සමබල ආහාර වේලක් අපිට ඕන කරනවා. හොඳ ස්ලීප් ෂෙඩියුල් එකක්, වෙයිට් ප්ලෑන් එකක්, අන්න ඒ වගේ දේවල් තමයි මේ හෙල්ත් ගෝල්ස් කියන ඒවට ඉන්ක්ලූඩ් වෙන්න ඕනේ. මගේ කටහඬ ගොඩක් ක්ලියර් නැතුව ඇති. මොකද මම අසනීපෙන් ඉන්නේ. ඒ හින්දා ඒ ගැන එච්චර හිතන්න එපා. විෂන් බෝඩ් එකට අනිවාර්යයෙන්ම ඉන්ක්ලූඩ් වෙන්න ඕනි දෙයක් තමයි සෙල්ෆ් කෙයා කියලා කියන්නේ. ඉතින් සෙල්ෆ් කෙයා කියලා කියන්නේ තමන්ට ආදරය කරලා තමන්ව පරිස්සම් කරගන්න කරන දේවල්. ගොඩක් ගෑනු ළමයි ස්කින් කෙයා රූටින්ස් කරනවා. ඉතින් ගෑනු ළමයිට විතරක් නෙමෙයි පිරිමි ළමයින්ටත් ස්කින් කෙයා රූටින්ස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි තව කට්ටිය කැමති ජර්නලින් කරන්න. ඉතින් ජර්නලින් කරන එකත් මේ සෙල්ෆ් කෙයා වලට තමයි ඉන්ක්ලූඩ් වෙන්නේ. ඊළඟට වැදගත්ම වෙන දෙයක් තමයි මේ පර්සනල් ඩිවලොප්මන්ට් කියලා කියන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ කොන්ෆිඩන්ස් එක අඩුයි නම් ඔයාට පුළුවන් ඔයාගේ සෙල්ෆ් කොන්ෆිඩන්ස් එක හදාගන්න. ඔයා පබ්ලික් ස්පීකින් වලට බය කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ අවුරුද්දේදී පබ්ලික් ස්පීකින් හොඳට හදාගන්න. ඉතින් මේ වගේ පර්සනල් ඩිවලොප්මන්ට් එකක් අනිවාර්යයෙන්ම වගේ විෂන් බෝඩ් එකට ඉන්ක්ලූඩ් කරගන්න. සාමාන්‍යයෙන් අපි හැමෝටම ආගමක් තියෙනවා. ඉතින් ඒ ආගම විවිධාකාර වෙන්න පුළුවන්. ඒ විදිහට එක එක ආගම් වලට අනුව අපිට ගෝල් එකක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් මම මේ අවුරුද්දේදී මේ කියන පන්සලට, මේ කෝවිලට, මේ පල්ලියට යනවා කියලා අපිට ගෝල් එකක් තියෙන්න පුළුවන්. ඉතින් ඒකට අදාළ වෙන ඕනම දෙයක් ඔයාගේ විෂන් බෝඩ් එකට ඉන්ක්ලූඩ් කරගන්න පුළුවන්. රිලේෂන්ෂිප් එකක් ගැන කතා කරාම රිලේෂන්ෂිප් එක තියෙන්න පුළුවන් ගෝල් එකක්. මම මේ අවුරුද්දේ මගේ වෙඩින් එක ගන්නවා, මගේ එන්ගේජ්මන්ට් එක ගන්නවා වගේ දෙයක්. ඒ වගේම අපිට තව තියෙන්න පුළුවන් රිලේෂන්ෂිප් වල මට අලුත් යාළුවෝ හදා ගන්න ඕනි මේ අවුරුද්දට. මට තව යාළුවෝ එකතු කර ගන්න ඕනි. අන්න ඒ වගේ ගෝල් එකකුත් ඔයාට පුළුවන් ඔයාගේ විෂන් බෝඩ් එකට ඉන්ක්ලූඩ් කරගන්න. ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාට තියෙන්න පුළුවන් මේ අවුරුද්දේදී මම හොඳට ඉගෙන ගන්නවා, මම මගේ විෂයන් වලට හොඳට ලකුණු ගන්නවා වගේ ටාගට්ස්. අන්න ඒ දේවල් ඔයාට ඉන්ක්ලූඩ් කරගන්න පුළුවන් ඔයාගේ විෂන් බෝඩ් එකට. ඉගෙන ගන්න කෙනෙක් විදිහට ඔයාට මේ අවුරුද්දේ ගෝල් එකක් විදිහට ඔයාගේ ග්‍රැජුවේෂන් එක, මාස්ටර් ඩිග්‍රී එක, ඒ වගේම PhD වගේ ඩිග්‍රී, ඒ වගේම තව ඉගෙන ගන්න ඔයාගේ ඩිප්ලෝමා කෝසස් වගේ දේවලුත් මේවට ඉන්ක්ලූඩ් කරගන්න පුළුවන්. ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාට මේ අවුරුද්දේදී ප්‍රොමෝෂන් එකක් ඕන නම් අන්න ඒ වගේ දෙයක් අපිට පුළුවන් මේ විෂන් බෝඩ් එකට ඉන්ක්ලූඩ් කරගන්න. ඒ වගේම අපේ ජීවිතේ අපිට තියෙන්න පුළුවන් තවත් දෙයක් තමයි ෆයිනෑන්ෂියල් ගෝල්ස් කියලා කියන්නේ. ඔයාට තියෙන්න පුළුවන් මම මේ අවුරුද්දේදී මෙච්චර ගාණක් සේව් කරනවා. ඒ වගේම මම මේ අවුරුද්දේදී මෙන්න මේ දෙයට ඉන්වෙස්ට් කරන්න බලාපොරොත්තු වෙනවා. අන්න ඒ වගේ දේකුත් ඔයාට පුළුවන් ඔයාගේ විෂන් බෝඩ් එකට ඉන්ක්ලූඩ් කරගන්න. ලයිෆ් ස්ටයිල් ඇන්ඩ් එන්වයරන්මන්ට් කියන එක ගත්තාම ඔයාට තියෙන්න පුළුවන් මෙන්න මේ අවුරුද්දේදී මම මෙන්න මේ වගේ ජීවිතයක් ගත කරනවා කියලා. අන්න ඒ වගේ දේවල් තමයි ඔයාට මේකට ඉන්ක්ලූඩ් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාට තියෙන්න පුළුවන් ඔයා ජීවත් වෙන්න ආස කාමරයක්. ඒ වගේම මම මෙන්න මේ වගේ රූම් එකක ජීවත් වෙන්න කැමතියි. මම මෙන්න මේ වගේ ගෙදරක ජීවත් වෙන්න කැමතියි. අන්න ඒ වගේ දෙයක් වුණත් අපිට පුළුවන් මේකට ඉන්ක්ලූඩ් කරගන්න. ඒ වගේම ඔයා රැකියාවක් කරනවා නම් ඔයාගේ රැකියාව පරිසරය මොන වගේ වෙන්න ඕනද කියලා ඔයාට පුළුවන් මේකට ඉන්ක්ලූඩ් කරගන්න. ට්‍රැවල් ගෝල්ස් කියන එක ගත්තාම අපේ ඕනම කෙනෙක්ට ලයිෆ් එකේ තියෙන වැදගත්ම දෙයක් තමයි, ඒ වගේම අපි ආසම කරන දෙයක් තමයි ට්‍රැවල් කරනවා කියලා කියන එක. ඔයාට ගෝල් එකක් තියෙන්න පුළුවන් මම මේ අවුරුද්දේදී
මෙන්න මේ කියන රටට යනවා. මෙන්න මේ කියන නගරේ බලන්න යනවා. මේ කියන තැන් මම බලන්න යනවා. අන්න ඒ වගේ දේවල් ඔයාලට පුළුවන් ඔයාගේ විෂන් බෝඩ් එකට ඇතුළත් කරගන්න. ජීවිතේදී අපිට තියෙනවා අපි එක්ස්පීරියන්ස් කරන්න කැමති දේවල්. ඔයාගෙත් අනිවාර්යයෙන්ම ඔයාගේ ලයිෆ් එක ඇතුළත ඇති ඔයා එක්ස්පීරියන්ස් කරන්න කැමති දේවල්. මම මේ අවුරුද්දේ මේ වගේ කොන්සර්ට් එකක් බලන්න යනවා. මම මේ කියන වර්ක්ෂොප් වලට සහභාගී වෙනවා. අන්න ඒ වගේ දේවල්. ඒ දේවලුත් අනිවාර්යෙන් ඔයාගේ විෂන් බෝඩ් එකට ඉන්ක්ලූඩ් කරගන්න. අපි හැම කෙනෙක්ටම තියෙනවා විනෝදාංශයක් කියලා දෙයක්. කවුරු හරි කෙනෙක් හිතනවා නම් මට විනෝදාංශයක් නැහැ කියලා ඒක වෙන්න බෑ. අනිවාර්යෙන් හැමෝටම විනෝදාංශයක් කියලා දෙයක් තියෙනවා. ඉතින් ඔයාට මේ වෙනකන් තිබ්බ හොබි එකක් තියෙනවා නම් ඒක ඔයා දිගටම අරන් යන්න කැමති නම් ඒ දේ හරි ඔයාට ඔයාගේ හොබි එක අලුතෙන් ක්‍රියේට් කරන්න ඕන නම් ඒ වගේ දෙයක් වුණත් ඔයාට පුළුවන් මේ විෂන් බෝඩ් එකට ඉන්ක්ලූඩ් කරගන්න. අපේ ජීවිතයේදී අපි කරන්න කැමති මොකක් හරි ක්‍රීඩාවක් තියෙන්න පුළුවන්. මම මෙන්න මේ අවුරුද්දේදී මේ කියන ක්‍රීඩාව කරනවා. අන්න ඒ වගේ ගෝල් එකක් අපිට තියෙන්න පුළුවන්. යෝගා කරන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන් ඔයා. එතකොට ඔයාට අනිවාර්යෙන් ටාගට් එකක් තියෙන්න පුළුවන් මේ අවුරුද්දේදී මම යෝගා කරනවා කියලා. අන්න ඒ වගේ දේකුත් අනිවාර්යයෙන්ම විෂන් බෝඩ් එකට ඉන්ක්ලූඩ් කරගන්න. ඒ වගේම ඔයා මේ අලුත් අවුරුද්දේදී මොනවද පර්චේස් කරන්න කැමැත්තෙන් ඉන්නේ? ගෑල් ළමයිට නම් විශේෂයෙන්ම මේකප් අයිටම්ස් වගේ දේවල්, එතකොට අලුතෙන් බෑග්ස්, ඒ වගේ මොනවා හරි අයිටම්ස් පර්චේස් කරන්න කැමැත්තෙන් ඇති. ඒ වගේම තව කට්ටියක් මම අලුතෙන් කාර් එකක් ගන්නවා, මම අලුතෙන් ගියක් හදනවා, ඒ වගේම තව iPhone එකක් මිලදී ගන්නවා. අන්න ඒ වගේ මොනවා හරි පර්චේස් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න දේවලුත් අනිවාර්යෙන්ම ඔයාගේ විෂන් බෝඩ් එකට ඉන්ක්ලූඩ් කරගන්න. So guys, anything what you want to buy, you can include in your vision board. ෆැෂන් කියන එක ගත්තාම ඕනම කෙනෙක් කැමතිනේ ෆැෂන් කරලා ඉන්න. ඉතින් ඔයාට තියෙනවා නම් මම මේ අවුරුද්දේදී මෙන්න මේ ෆැෂන් ස්ටයිල් එක තමයි try කරලා බලන්න කියලා. අන්න ඒ වගේ දෙයක්. ඒ වගේම ඔයාට පුළුවන් ඔයාගේ wardrobe එක අලුතෙන් අප්ඩේට් කරන්න. අන්න ඒ වගේ දේවල් ඔයා විෂන් බෝඩ් එකට ඉන්ක්ලූඩ් කරගන්න. ගොඩක් අය කැමති මේ කියන ඒන්ජල් නම්බර්ස් දකින්න. පෞද්ගලිකව මාත් කැමති ඒන්ජල් නම්බර්ස් දකින්න. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ විෂන් බෝඩ් එකට ඔයා කැමති ඒන්ජල් නම්බර්ස් ඉන්ක්ලූඩ් කරගන්න. උදාහරණයක් විදිහට 22 22 11 11. අන්න ඒ වගේ ඔයාට පුළුවන් ඒන්ජල් නම්බර්ස් ඔයා කැමති ඕනම ඒන්ජල් නම්බර් එකක් ඉන්ක්ලූඩ් කරගන්න. ඒ වගේම තව වැදගත්ම දෙයක් තමයි මොටිවේෂනල් ෆ්‍රේසස් වගේ දේවලුත් ඔයාගේ විෂන් බෝඩ් එකට අනිවාර්යයෙන්ම ඉන්ක්ලූඩ් කරගන්න. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරේ විෂන් බෝඩ් එකක් හදාගන්න කැමති කෙනෙක්ට ඒකට ඉන්ක්ලූඩ් කරගන්න ඕනි මොනවද කියන එක ගැන. ඔයාලට පුළුවන් Canva, PicsArt වගේ ඇප් එකක් පාවිච්චි කරලාත් විෂන් බෝඩ් එකක් හදාගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් Pinterest app එක පාවිච්චි කරලා ඒකෙන් ඔයාලා කැමති pictures අරගෙන ඒවා print out අරගෙන Canva board එකක්, pastel board එකක්, ඒ නැත්නම් file එකක් වගේ දෙයක් උපයෝගී කරගෙන ඔයාට පුළුවන් ඔයාගේ vision board එක ලස්සනට හදාගන්න. මං හිතනවා මේ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් vision board එකක් හදන්න බලාගෙන හිටපු කෙනෙක්ට උදව්වක් වෙන්න ඇති කියලා. Thanks for watching my video.